ඇතුළු වත සම්බන්ධව බොහෝම දීර්ඝව කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමොත් එම අදාළ කතාවට අදාළ මාතෘකාවට පිටින් යනවා. ඊගාට ඒක බොහොමයක් වීඩියෝ පටේ දික් වෙනවා. ඒ නිසා මම ඇතුළු වත සම්බන්ධව බොහොම දීර්ඝව කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතාමත් කෙටි සරල දෙයක් කියන්නම්. කරුණු කාරණා කීපයක් පමණක්. සාමාන්‍යයෙන් අපි ජීවමක් කරනකොට ඇදුරා මූලිකව අදාළ දෙයට අදාළ ජීවමට පිළිගැසෙන්න ඕනේ. මේ කරන ක්‍රියාවට හිතින් ගතින් අනිවාර්යෙන් චරිතයට ආරූඪ වෙන්න ඕනේ. උදාහරණයක් ආකාරයෙන් කිව්වොත් රංගන ශිල්පියෙක් නළුවෙක් ඒ චරිතයක් රංග දක්වනකොට ඒ අදාළ නළුවා ඒ චරිතය තුළ ජීවත් වෙන්න ඕනේ. එතකොටයි චරිතය තාත්විකව වැඩි වෙන්නේ. නැත්තම් රචනාවක් නිකන් ස්ක්‍රිප්ට් එක බලන් කියන රචනාවක් වගේ වෙනවා. ඒක නිකන් පළක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ අදාළ ක්‍රියාවට මේ මන්ත්‍ර ක්‍රියාවට ඇදුරා කියන තැන ඉන්න ඕනේ. ඇදුරා කියන තැන ඉඳගෙන ඒ කියන්නේ මේ ක්‍රියාව කරන්නේ මොකද්ද? මේ කරන්නේ මොන දෙයකටද? මොන කුමනක් උදෙසාද? කවුරු වෙනුවෙන්ද? එතකොට මේ දේ වෙන්න ඕනේ මොකද්ද? ඒ දේ හරියාකාරව හිතේ තියෙන්න ඕනේ කෙටියෙන්ම. ඉන්පස්සේ හිත අදාළ ක්‍රියාව තුලම තියෙන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාව තුල ඇදුරා හිසිතින් කයින් එක්තැන්ව ඉන්න ඕනේ. එතකොට තව කියනවා අතරමඟ නැගිටින්න එපා. කතා කරන්න එපා කියලා. ඒක සාමාන්‍යයෙන් මන්ත්‍ර ශාස්ත්‍රය තුල දෙයක් ජප කරනකොට ඒ එන්නා වූ තරංග මාලාව ඒකාකාරීව ඒ අක්ෂර මාලාව තුලින් නිපද වෙන්නා වූ බලය ශක්තිය ඒකාකාරී වෙන්න ඕනේ. ඕක එනවා අතරමඟ නතර වෙනවා කැඩෙනවා ආයි එනවා. එතකොට ඕක නිකන් අර කුරුවල් වීමක් වෙනවා. එතකොට එතන සාර්ථක ජීවමක් ඇති වෙන්නේ නැහැ. එතකොට අනික තමයි දැන් මන්ත්‍රයක් තුල අක්ෂර මාලාව මුල සිට ඒ මන්ත්‍රයේ මුල සිට අගට කියනවා ඕම් කියලා පටන් ගත්තා ඒස් වහක් කියලා ඉවර කළා කියමුකෝ. ඕම් කියලා පටන් අරන් ඒස් වහක් කියලා ඉවර කරනවා නම් ඒ ඉවර කරන එක තුල මුල මැද අග ඒ අගත් ඒ මැදත් හරියාකාර අක්ෂර ඒ ආකාරයෙන්ම කියවෙන්න ඕනේ. මැද හරිය කියලා නවත්තලා ආයි ඊට කලින් පේඩියත් එක කලින් වචන පේඩියත් එක කියලා ආයි කියලා එනවා. එතකොට අර ඒකාකාරී බවක් රැඳෙන්නේ. අර ආපු අක්ෂරේ ආපු තරංගමාලාවේ ඒ ගැබ් වෙච්චා වූ ගබඩා වෙච්චා වූ නිෂ්පාදනය වුණා වූ ශක්තිමාලා අතර කැඩෙනවා. ඒ නිසා මන්ත්‍රයක් ඒකාකාරීවම කියන්න ඕනේ. අර මම කලින් කිව්ව ආකාරයෙන් අදාළ ක්‍රියාවට එක සිතින් පෙළ ගැහිලා වැඩේ කරනවා නම් එහෙම වර්ධින්නෙත් නැහැ ඉතින්. එතකොට ඒ කිව්ව කාරණා ඒ ආකාරයෙන්ම කියන්න ඕනේ. දැන් අර සමහරු මන්ත්‍ර සැකෙන් කියනවා පොත් බලාගෙන බයන්නයි හයන්නයි නයන්නයි තයන්නයි ඕකේ මාරු කරලා කියනවා ආයි තයන්න කියනවා ආයි නයන්න කියනවා ඒක අකුරු මාරු කරලා කියනවා සැකේට කියනවා. අනිවාර්යයෙන් ඒක සාර්ථක වෙන්නේ නැහැ. විශ්වාසය කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ක්‍රියාවක් කරනකොට. එතකොට මොනවාද කලින් කිව්වා වගේ අක්ෂර මාලාව හරියාකාරව ශබ්ද වෙන්න ඕනේ. ශබ්ද පිට වෙන්න ඕනේ. ඒ කරන ක්‍රියාවට හිත ගත සම්බන්ධ වෙන්න ඕනේ. ඒ ඇදුරා අදාළ ක්‍රියාවේ ජීවත් වෙන්න ඕනේ. එතකොටයි ඒ ජීවමක් හරියාකාරව සරලව කෙටියෙන් වෙන්නේ. එතකොට අර පුන පුන එහෙම නැත්නම් විටින් විට නැගිටීම තුලින් අර කිව්වා වගේ ඒ නිෂ්පාදනය වෙන්නා වූ ඒ සැකසෙන්නා වූ තරංගමාලාව බලය කැඩෙනවා. ඒ ඒකාකාරී බව කැඩෙනවා. මොකද මන්ත්‍ර ශාස්ත්‍රය තුළ ඕනම අවස්ථාවක ඕනම ජීවමක අවශ්‍ය කරන්නේ ඒකාකාරී බව. ජීවමකට අවශ්‍ය කරන්නේ එකම දේ ඒකාකාරී බව. ජීවමකට ඒකාකාරී බව නැති වුනහම ඒ ජීවම බලක් වෙන්නේ නැහැ. විෂමකාරී වුණොත් එහෙම විෂමකාරී කියන්නේ මන්ත්‍ර ක්‍රියාවක් නෙමෙයි. গুপ্ত විද්‍යාවේ මූලික දේ තමයි රහස්‍යභාවය ඒකාකාරී භාවය කියන කාරණා අනිවාර්යෙන් රැකෙන්න ඕනේ. ඒ ඒකාකාරී භාවය රැකුනේ නැත්නම් එතන গুপ্ত විද්‍යානුකූල දෙයක් සිදුවන්නේ නැහැ. මොකද දැන් සාමාන්‍ය গুপ্ত විද්‍යාවක් කියන්නේ ඒ රහසක්නේ. গুপ্ত කියන වචනේ මාර්ථය රහසක් කියන එකනේ. ඒක උපනංග වල පෙන්නන්නේ නැහැ නේ ඒක සාමාන්‍යයෙන්. ඒ වෙන්නේ අනිවාර්යෙන් රහස්‍යභාවය රැකෙන්න ඕනේ. හරියාකාරව ඒ දේ වෙන්න ඕනේ. ඉතින් අර මේ කිව්ව කාරණා ටික හරියාකාරව සිදු වෙනවා නම් හරියාකාර ජීවමක් වෙනවා. ඕකේ තවත් කාරණා බොහොමයක් තියෙනවා. මම මේ කිව්වේ සරලව කෙටියෙන්ම වෙන්න ඕන දේ. ඒ කියන්නේ සරලවම කෙටියෙන්ම නොසලකා හරින දෙත් ඔය දේ. නමුත් වෙන්න ඕන දේත් ඔය දේ. සාමාන්‍යයෙන් ආධුනික හෝ ශාස්ත්‍රය කරන හෝ ශාස්ත්‍ර නොදන්න අය හෝ
දැනුවත් වෙනවනේ මූලික ක්‍රියාව තමයි මේ දේ. එතකොට ඒක බාධාවක් වෙන්නේ නැහැ. හරියාකාරව කරගෙන යන්න පුළුවන්. මම නැවත අනිවාර්යෙන් කියනවා මන්ත්‍ර ශාස්ත්‍රය තුළ ජීවමක් කරනකොට ඒ ජීවමේ ඒකාකාරී බව අනිවාර්යෙන් වටිනවා. ඒකාකාරී බව කැඩෙන්නේ පුද්ගලයාගේ හිත මනස හා ක්‍රියාව කියනව තුන අවුලුවක් තමයි. ඒ කියන්නේ තමන් අදාළ ක්‍රියාවේ හිත රඳවාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ජීවමෙන් නැගිටීම නතර කරන්න ඕනේ. අදාළ සම්මත ජීවම් ප්‍රමාණයක් තුල 108 නැගිටිට කමන්නේ. එතකොට ඒක සම්මතයි. එතකොට එහෙම නැතුව 36න් 54න් 108න් නැගිටින්න පුළුවන් 36න් 54 නැගිට්ටයි පස්සේ. නමුත් ඒ ශාස්ත්‍රය තුළ පරිණතභාවය වුණාම ඒව කළ හැකි. ඊට කලින් ඒ දෙක කිරීම සාර්ථක නැහැ. එතකොට ඒ ආකාරයෙන් අර ඒකාකාරී බව තුල ඉඳගෙන මන්ත්‍රය කිරීම තුලින් මන්ත්‍රේ ජීවගුණය රැකෙනවා, කරන දේ හරියනවා, සාර්ථක වෙනවා. එහෙම නොවුනහම තමයි ගොඩක් අවුල් වෙන්නේ. මොකද ඇදුරාගේ මනසයි මන්ත්‍රය කියන්නේ අදාළ දෘෂ්ටි, අදාළ බලවේගයට මූලික ගමන් මාර්ගයක්. ඇදුරාගේ මනසයි සිතයි ක්‍රියාවයි කියන ටික අනිවාර්යෙන් අදාළ බලවේගයක් එන්න හරි දෘෂ්ටියක් ගෙන්නන්න හරි කරන ක්‍රියාව සාර්ථක වෙන්න හරි ඒක පිටුහලක් වෙනවා මූලිකවම. එහෙම වුණ නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒක එකම රහස, එකම කතාව. එතකොට ඒ දේ වෙන්නේ නැත්තේ අර කරන්න වාලේ කිරීම නිසා. මම මේ මන්ත්‍ර සිද්ධිය කියන කලින් මේ දේ කිව්වේ. ඒ දේ මන්ත්‍ර සිද්ධිය ඒ කාරණා දැනුවත් කරන්න මේ කියන්නව කාරණා අවශ්‍ය වෙනවා. මේ කාරණා දැනුවත් වෙන්න ඕනේ. ඒකයි මේ කලින් මේ ගැන දැනුවත් කිරීමක් කළේ. රයිකම් කෝරළේ පාරම්පරික පුරාණ ගුරුකම්